හරි තෙරුවන් සරණයි ඕගොල්ලන් හැම දෙනාටම. ඉතින් ගොඩක් කට්ටිය කරන වැරැද්දක් තමයි පෙන්ලා දෙන්න හිතුවේ. ඒ කියන්නේ දෙයක් පටන් ගන්න වෙලා වෙනකන් ඉන්නවා නේද? ව්‍යාපාරයක් පටන් ගන්නත් එහෙම නැත්නම් මේ සිහිය කියන එකත් වඩන්න හරි සමහරකට වෙලා වෙනකන් ඉන්නවා. මොකක්ද මේ වෙලාව? මනුස්සයෙක්ගේ ජීවිතේ මොකක්ද මෙන්න මේ කියන වෙලාව? කවද්ද මේ වෙලාව ඉන්නේ? හරිද? ඉතින් පුතේ මෙහෙමයි. දැන් ඔයාගේ ජීවිතේට යම් කිසි දෙයක් පටන් ගන්න හොඳම වෙලාව මොකක්ද? ඒ තමයි මේ දැන්. හරිද? මේ දැන් මේ මොහොත තමයි හොඳම වෙලාව. හැබැයි ඕක මිනිස්සු හිතන් ඉන්නවා මට මේ දේ හරියන්න ඕනේ. හරිද? මට මේ දේ හරි ගියාම තමයි මේ විදිහට වෙනවා තමයි මම මේක පටන් ගන්න. හැබැයි ඕක හිතන එක හරි වැරදි. ඔබ හිතන්න ඔබට එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනවා නම් ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබට රට යන්න ආසාවක් තියෙනවා ඒ ඇක්ෂන් එක කල්ද දාන්න එපා මේ මොහොතේම ගන්න. මොකද මේ නැවුම් මොහොතක්. ඒ කියන්නේ මේ නැවුම් මොහොත තමයි හොඳම මොහොත. හරිද? වෙලාවල් බලන්න දෙයක් නැහැ. හරිද? මම ඒ වගේ යම් කිසි ප්‍රමාණයකට විශ්වාස කරනවා. හැබැයි ගොඩක් දේවල් ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරිද? ඇත්තටම කිව්වොත් ඔය අපේ පැරණන් යම් කිසි දේවල් කියලා තියෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් මොකද්ද යම් කිසි මට ඒක මතක නැහැ වචනේ දේවල් කියන්නේ පැරණන් විද්‍යාව පදනම් කරගෙන. හරි විද්‍යාව පදනම් කරගෙන තමයි කරන්නේ. දැන් උදාහරණයක් විදියට ඔය කළු තෙල් වලින් නයි හැන්දාම ඔය මේ කෘමි පොල් කුරුමිනියෝ අර කාලා දාන්නේ පොල් ගෙඩි මේ එහෙම නැති වෙනවා කියලා තියෙනවනේ. ඒක ළමයි වෙන්නේ ඔය කළු තෙල් වල ඒ ඉන්ග්‍රීඩියන්ට් එකට ඒ සත්තුන් ආස නැහැ. හරිද? එතකොට ඒ ලෙඩ බෝ වෙන එක නවතිනවා. හරිද? එතකොට ඒ නයි අඳින එකෙන් ඒ අදහස් කරන්නේ නිකං මිත්‍යාවක්වත් නෙමෙයි මේක විද්‍යාත්මකයි. හරිද? දැන් ඔහොම දේවල් තියෙනවා. හරි? එතකොට යම් කිසි දැන් මම මුලදී කිව්වා වගේ ඔබට හොඳම වෙලාව මේ දැන්. දෙයක් පටන් ගන්න හොඳම වෙලාව දැන්. හරිද? ඒ කියන්නේ ඔබ වෙලාවල් බලනවා කමන්නේව කරගන්න. නමුත් මම හිතන හැටියට යම් කිසි දෙයක් පටන් ගන්න හොඳම වෙලාව මේ දැන් වෙලාව. හරිද? ඒකේ ඩවුට් එකක් නැහැ. හරි? ඉතින් ජීවිතේ ප්‍රශ්න එනවා. හරිද? ජීවිතේ විවිධ ප්‍රශ්න එනවා. හැබැයි මේ ප්‍රශ්න එහෙමයි කියලා අපි සැලෙන්න හොඳ නැහැ. හරිද? ජීවිතේට අපි සැලෙන්න හොඳ නැහැ. හරිද? මේ ප්‍රශ්න හමුවේ හරි මේ ප්‍රශ්න හමුවේ නැගිටින එක තමයි අපි කරන්න ඕනේ. හරිද? මේ ප්‍රශ්න හමුවේ නැගිටින එක තමයි අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ජීවිතේ කොච්චර හැලහැප්පීම් තිබ්බත් ඔයා කවදාවත් ගමන අතරින්න එපා. හරි? මේ වීඩියෝ එක ටිකක් මොටිවේෂන් සම්බන්ධ වීඩියෝක් වුණත් මම හිතනවා මේ තරම් දුරට හරි අහගෙන හිටලා අනිවාර්යෙන් වා ජයග්‍රාහකයෙක්. හරිද? ගොඩක් අය ඉවසීම නැහැ. හැබැයි මේ වීඩියෝ එක අන්තිම තප්පරේ මම ඔයාලට එක සීක්‍රට් එකක් කියනවා. මේක ගොඩක් දෙනා අහගෙන ඉන්නේ නැතුව ඇති. හරිද? දැන් වීඩියෝ බැලුවට මේක කිහිප දෙනෙක් අහගෙන නැත්තේ. ඔයාට යම් කිසි දෙයක් කරන්න හිතෙනවා නම් හරිද? ඒක බල බල ඉන්න එපා. ඒක විග්‍රහ කරන්න එපා. ඒක හොඳ දෙයක් වෙන්නත් ඕන. දැන් මට අයිඩියා එකක් තියෙනවා රෙස්ටොරන්ට් එකක් දාන්න. එතකොට ඔයා ටක් ගාලා ඩේටා ටික ඇනලයිස් කරගන්න කවුද මගේ ඉන්න මාකට් එකේ ඉන්න තරංකාරයෝ කවුද? එතකොට මම මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද දාන්න ඕනේ? වෙනස් ප්‍රොඩක්ට් එකක් දාන්න මේ ඔක්කොම ඩේටා ඇනලයිස් කරලා ප්ලෑන් එකක් හදාගෙන මම මාසයක් තුර මේකට සල්ලි එකතු කරගෙන මම තැනක් බලලා රයිට් මේ විදිහට මම චිප් කෙනෙක් හරි නැත්නම් මම හරි මේ වැඩේට ඉන්නෝනලා මම මේ දේ කරනවා කියලා. කිසිම හැලහැප්පීමක් කරන්න එපා. මේ දැම්ම පටන් ගන්න. ඔයාට හිතා ගන්න බැරි වෙයි අන්තිමට ෆයිනල් රිසල්ට් එකෙද්දී යකඩෝ මම මේ දේ පටන් ගත්ත හින්දායි මම අර මේ තත්ත්වෙ ඉන්නේ කියන එක. හරිද? ඉතින් ගොඩක් අයට බෑ මේ දේවල් කරන්න. හැබැයි
මේ දේවල් කරපු අය තමයි ලෝකේ සාර්ථකුණේ පුතේ. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි. අපි නෙක්ස්ට් එකෙන් හම්බෙමු.